2025 මැයි මාස 6 වෙනිදා පැමිණෙන පළාත් පාලන මැතිවරණ සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන 339ක් සඳහා නාම යෝජනා කරනු ලැබුවා. ඒ අතර ලැබිච්ච නාම යෝජනා පත්‍ර 2922ක් සහ ඒ අතර ප්‍රතික්ෂේප වෙච්ච නාම යෝජනා පත්‍ර 423ක් තිබුණා. ඒ අනුව 2499ක Start your future after O levels. Join IIT. Register now. ප්‍රමාණයක් මේ පළාත් පාලන ආයතන 339 සඳහා තරඟ සිටිනවා. ඊට අදාළව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සහ අදාළ අනිකුත් ලිපිද්‍රව්‍ය සම්බන්ධ කර සියල්ල මේට අවසන් වෙලා පවතිනවා. විශ්වම අපි ඊයේ දිනේදී පළාත් පාලන ආයතන 113ක් සඳහා තැපැල් ඡන්ද නිකුත් කිරීමේ කටයුතු කරන ලැබුවා. ඒ වගේම තැපැල් සලකුණු කිරීම සඳහන් කරලා තිනවා අප්‍රේල් මාස 22, 23, 24 සහ 28 සහ 29 කින් දිනවල. මෙම මැතිවරණ ප්‍රයත්නවල අවශ්‍ය කරන සියලුම කටයුතු මේට සම්පාදනය කරගෙන පවතින්නේ. ඒ අධීරය අවශ්‍ය කරන සියලුම දේවල් මේට අවසන් වෙලා පවතින. යනවා අපි ඉදිරි මේ මාසයේ 6 වෙනි දිනට පළාත් පාලන ඉදිරිපත් අවශ්‍ය කරන සියලුම කටයුතු සිදු කරමින් පවතිනවා. ඒ සමගම මේ වෙනට අපි දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල පොලිස් නිලධාරීන් සහ ස්ථානාධිපතිවරු දැනුවත් කිරීමේ කටයුතු සියල්ල සිදු කිරීම පවත්වනවා. ඒ වගේම ඊට අදාළව විදම් නියාමනය කිරීම පන්තර අදාළව දේශපාලන පක්ෂ අපේක්ෂකයන් සහ නියෝජිතයන් දැනුවත් කිරීම දිස්ත්‍රික් මට්ටමින් සියල්ල සිදු වෙමින් පවතිනවා. ඒ අනුව අපි මේ මෙතන පැවැත්වීම සඳහා අවශ්‍ය වන ඉදිරි කටයුතු සියල්ල සිදු කරමින් පවතින්නේ. ඒ අතරතුර නාම යෝජනා ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් අගතියටපත් වූ පාර්ශවයන් උන්ට අගතියටපත් වූ බව අධිකරණයේ පිට පතලා දෙන අනුව ගරු අධිකරණයේ විසින් දෙන ලබන තීන්දුව මත තීරණ මත ඒ අනුව අපේ කටයුතු සියල්ල සැලසු වෙනවා. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී අපිට තහනම් නියෝග ලැබුණු පළාත් පාලන ආයතන සහ ඊට අදාළ නඩු කටයුතු සම්බන්ධයෙන් ඉදිරි කටයුතු පිළිබඳව ඔබට ඉදිරියේදී දැනීමට හැකියාව තියෙනවා. ජයවර්ධන අභාපත් ඒ සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග කොහොමද ඔබෙන් පත් කිරීම සම්බන්ධව? ප්‍රතිපද ඇත්තට අපි ගරු පාර්ලිමේන්තුවෙන් අපේ පවුලයන් සංවේගය ප්‍රකාශ කර සිටිනවා. ඒ විශේෂම මේ වෙනකොටත් ගරු පාර්ලිමේන්තුවේ මහලේකම්තුමිය එම පුරප්පාඩුව සම්බන්ධයෙන් මෙතන කර සභාවට දැනුම් දීලා තියෙනවා. ඒ අනුව අපි ඊයේ දිනේදී කෑගල දිස්ත්‍රික්කයේ තේරීම් බලධාරීලාට නම් යවුවා. ඔහුගේ තරඟ කෑගල දිස්ත්‍රික්කයෙන් ඒ අනුව කෑගල දිස්ත්‍රික්කයේ එම ජාතික ජනබලවේගයේ පක්ෂයේ ඊළඟට වැඩිම ඡන්ද මනාප සංඛ්‍යාවක් ලබාගත් අපේක්ෂකගේ නම අපිට ලබා දෙන්න කියලා ඒ අදාළ තේරීම් බලධාරීතාවය කාර්ය කළ යුත්තේ. අනුව කෑගල දිස්ත්‍රික්කයේ තේරීම් බලධාරීලා විසින් අදාළ ලියකියවිලි සහ ඊළඟට පත් වෙන පුදුන අදාළ දියුණු ප්‍රකාශය සියල්ල අපිට ලැබුණු පසු අපේ ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරනවා.